එහෙනම් A level exam පටන් අරගෙන නේද? එහෙනම් මේ දවස්වල අර කාටවත් ඇහෙන්නේ නැති Tamanට විතරක් ඇහෙන අර කටහඬ හිත ඇතුලේ ඉඳන් මට මේක කරන්න පුළුවන් වේද? ඒ එකක් ගන්න පුළුවන් වේද? තව ගොඩාක් තියෙනවනේ මට පාඩම් කරන්න. මම මේ ටික කවර් කරගත්තෙත් නෑ. මම දකින මේ හීනවලට මට යන්න පුළුවන්ද? මෙන්න මේ වගේ ගොඩාක් ප්‍රශ්න ඇහෙනවා ඇති. මීටත් වඩා ප්‍රශ්න ඇහෙනවා ඇති. එහෙම නේද? පොඩ්ඩක් නවතින්න. නවතිලා හොඳ හුස්මක් ගන්න. A level කියන්නේ ජීවිතේ වැදගත් ටර්නින් පොයින්ට් එකක් තමයි. ඔයාගේ ඩිසිප්ලින් එක, ඔයාගේ නොලෙජ් එක ටෙස්ට් කරන ලොකු චෙක් පොයින්ට් එකක් තමයි. හැබැයි මේකෙන් ඔයාගේ ජීවිතේම තීරණය වෙන්නේ නැහැ නේද? පේපර් එකකින්වත්, Z-score එකකින්වත් ඔයාගේ වටිනාකම කවදාවත් තීරණය කරන්න බෑ. මුල ඉඳන් අද වෙනකන් ඔයා දාලා තියෙන ඉෆර්ට් එක, ඔයා මහන්සි වෙච්ච ප්‍රමාණය, රෑ නිදි මරපු දවස්, දැකපු හීන මේ හැම දෙයක්ම අපතේ යන්නේ නැහැ. ඒ නිසා රිසල්ට් එක මොකක් වෙයිද කියලා හිතලා අද දවස නාස්ති කරන්න එපා. මේ මොහොත ගොඩක් වැදගත්. ඔයා ගන්න යන අර ඒකට, ඔයා ගන්න යන ඒ රිසල්ට් එකට මෙන්න මේ මොහොත එක්සෑම් දවස් අතරතුර පාඩම් කරන්න ඔයාට මේ ඉතුරු වෙලා තියෙන මේ මොහොත ගොඩක් වැදගත්. ඔයා කරන්න ඕනේ එක දෙයයි. හෙට හරි, අනිද්දා හරි, ඊට පස්සේ දවස හරි. A level paper එක ඔයාගේ අතට හම්බෙන ඒ මොහොතේ මගේ උපරිමයේ මම මේ paper එකට දෙනවා. මගේ best performance එක මං අද කරනවා කියන mindset එකකින් විතරක් ඉන්න. වෙන කිසිම දෙයක් ගැන හිතන්න එපා. results ගැනවත් හිතන්න එපා. අද මේ paper එක මම මගේ උපරිමයටම ලියනවා. අන්න ඒක විතරක් හිතාගෙන ඔයා හැම paper එකකටම මුහුණ දෙන්නකෝ. paper එක ලියලා ගෙදරට ආවට පස්සෙත් ඊළඟ paper එකට ready වෙන්න මිසක් කලින් paper එක ගැන හිතලා stress වෙන්න, pressure වෙන්න එපා. ඊළඟ exam එකට ඔයා මේක කරන්න ඕනේ. overthink කරන එක නවත්තලා දාලා ඔයා කලින් කරපු mistakes හරි ගස්සගෙන confidence පිට exam hall එකට පය ගහන්න. මේ A level journey එක පටන් ගන්න හේතුවක් වෙච්ච දේ මතක් කරගන්න. මෙච්චර දුර එන්න ඔයාට උදව් වෙච්ච දේවල් මතක් කරගන්න. ඔයා හිතනවටත් වඩා ඔයා ගොඩාක් ශක්තිමත්. ඔයා හිතනවටත් වඩා ඔයා ගොඩාක් බුද්ධිමත්. ඒ නිසා තමන්ව විශ්වාස කරන්න. ඔයා මේක අනිවාර්යයෙන්ම ගොඩ දානවමයි. All the best. මගෙන් සුබ පැතුම්.